ආයිබෝවන් හැමෝටම මගේ channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම ඔයාලට අරගෙන ආවේ oven beater butter මොනවත්ක්වත්ම නැතුව ගෙදර ලිපේ පොල් කේකයක් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අපි බලමු වීඩියෝ එකට ගිහිල්ලා කොහොමද හදාගන්නේ කියලා. ඔන්න මම මුලින්ම පොල් බෑගක පොල් අරගත්තා. මෙතන පොල් ග්‍රෑම් 200ක් තියෙනවා. අද මම පාවිච්චි කරන්නේ දුඹුරු සීනි. එතකොට කේක් එකට ලස්සන පාටක් එනවා. මෙතන ග්‍රෑම් 150ක් තියෙනවා. ඔන්න ඊළඟට පාන් පිටි ග්‍රෑම් 60ක් ගත්තා. ඊළඟට අපිට බිත්තර එකකුත් ඕනි වෙනවා. රටයින්දි ගෙඩි 7-8ක් හොඳට ඉරලා අරගත්තා. තව ගෙදර තිබුණු වියලි බිදි ටිකකුත් අරගත්තා. අවශ්‍යමත් නැහැ. කරඳ මුංගු 4-5කුත් හොඳට කබල බෙදලා කුඩු කරලා අරගත්තා. ඊළඟට මේකට අපිට බේකින් පවුඩර් ඕන වෙනවා. මම බේකින් පවුඩර් තේ හැඳි භාගයක් අරගන්නවා. ඒ වගේම තමයි බේකින් සෝඩාත් තේ හැඳි කාලක් ඕනි කරනවා. ඒ කියන්නේ ආප්ප සෝඩා. ඔයාලා ළඟ වැන්ලා තියෙනවා නම් වැන්ලා තේ හැඳි එකකුත් අරගන්න. මෙන්න මේ බඩු ටික තමයි අපිට ඕනි කරන්නේ. අද මම කේක් එක දාගන්න මෙන්න මේ වගේ තැටියක් තමයි තෝරාගත්තේ. මේ වගේ තෙල් කොලයකුත් අරගත්තා. ඔයාලා තෙල් හරි බටර් හරි මේ තැටියේ කොලේ ගාගන්න. ඔන්න මම මුලින්ම මේ වගේ භාජනයක් ලිපේ තියලා ඒක රත් වෙනකොට සීනි මේස හැඳි 4ක් දාගන්නවා. අපිට මේ වෙලාවේ කේක් එකට ලස්සන පාටක් ගන්න ඕනේ. හඳ තද පාට කැරමල් එකක් තමයි හදාගන්න ඕනේ. ඔන්න ඉතින් අපි කැරමල් එක හදාගන්න ඕනේ අඩුම ගින්දරේ. අපි මේ වෙලාවේ හැන්දනම් පාවිච්චි කරන්නේ නැහැ. මේ වගේ භාජනයේ කරකවලා තද පාටකට අරගන්න. ගොඩක් පිච්චෙන්න තියන්නත් එපා. ඉතින් මේ වගේ තද පාටකට එනකොට මම මේක උණු වතුර මේස හැඳි 5ක් විතර දාගන්නවා. උණු වතුර දාපු හැටියේ සීනි කැරමල් එක ටිකක් හයි වෙනවා. ඒ වෙලාවට හොඳට දිය කරගෙන ඉතුරු සීනි ටිකක් දාගන්න. අපි දැන් දාපු සීනි ටික පොඩ්ඩක්වත් කැට නොහිටින්න හොඳට දිය කරගන්න ඕනේ. මේ විදිහට හොඳට දිය කරගෙන මෙන්න මේ විදිහට පැණි එක හදාගන්න. අපිට දැන් ලස්සන තද පාටක පැණි එකක් ඇවිල්ලා තියෙන්නේ. අපි මේ පැණි එකට අපේ පොල් ටික දාලා ටිකෙන් ටික දාලා වේලලා කලවම් කරගමු. හොඳින් මතක තියාගන්න මේ වෙලාවෙත් ගින්දර අඩුවෙන්ම තමයි තියාගන්න ඕනේ. දැන් පොල් ටික දැම්මට පස්සේ මේ විදිහට හොඳින් කලවම් කරන්න. ඔන්න අපි දැන් හොඳ පැණි පොල් එකක් හදාගෙන තියෙනවා. ලස්සන පාටකුත් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දිය ඉඳනකම්ම මේක හදාගන්න එපා. දිය පොඩ්ඩක් තියෙනකොට මේක අපි ලිපෙන් බාගමු. ලිපෙන් බාලා අපි මෙන්න මේ වගේ භාජනයකට නිවෙන්න දාගමු. ඔන්න අද අපි මේක හදන්නේ ලිපේ. ඉතින් ඔයගලන්ට හරිම ලේසියි මේක ලිපේ හදන එක. මම කලින්ම මේ වගේ පරණ රයිස් කුකර් එකක් ලිපේ තියලා ඔයාලා ගන්නකොට ටිකක් අඩිය ඝනකම එකක් අරගන්න. ඒකට මේ වගේ රැක් එකක් තියලා විනාඩි 10ක් විතර අඩු ගින්දරේ ප්‍රීහීට් කරගන්නවා. හැබැයි වතුර දාන්න එපා. මෙන්න මේ විදිහට කේක් තැටියේ තෙල් කොලේ තෙල් ටිකක් ගාගන්න. මම බිත්තරේ කඩලා වියලා මේ වගේ දීසියකට දාගන්නවා. ඊට පස්සේ පෙනේනකම් මේ විදිහට හොඳින් ගසා ගන්න. ඔන්න දැන් අපේ පැණි පොල් එක අත දාලා අල්ලන්න පුළුවන් තරමට හොඳින් නිවිලා තියෙන්නේ. මම දැන් ගසාගත්ත බිත්තරය මේ පොල් පැණි මිශ්‍රණයට දාලා හොඳින් කලවම් කරගන්නවා. ඊළඟට අපි තලාගත්ත කරඳ මුංගු ටිකත් මේකට එකතු කරගමු. දැන් මේ වගේ පෙනේරයක් අරගෙන අපි ඒකට පාන් පිටි ටික දාගන්නවා. ඊට පස්සේ ඒකට බේකින් පවුඩර් තේ හැඳි භාගයයි බේකින් සෝඩා ඒ කියන්නේ ආප්ප සෝඩා තේ හැඳි කාලයි එකතු කරනවා. එකතු කළාට පස්සේ පිටි ටිකත් එක්කම මේක හලා ගන්න මේ භාජනයට. මේ වෙලාවේ ඔයාලා ළඟ ගෙදර වැනිලා තියෙනවා නම් වැනිලා තේ හැඳි එකකුත් එකතු කරගන්න. ඇත්තටම වැනිලා අවශ්‍යමත් නැහැ. තියෙනවා නම් හොඳ සුවඳක් එන්න ඕන නිසා එකතු කරගන්න. දැන් මෙන්න මේ විදියට හොඳින් කලවම් කරගමු. ඔන්න මම දැන් ලුණු තේ හැඳි කාලකුත් එකතු කරනවා. ඒකත් එකතු කරලා නැවතත් කලවම් කරනවා. මම දැන් රටයින්දි ටිකයි වියලි මිදි ටිකක් දාලා කලවම් කරනවා. ඉතින් ඔයාලට කැමති පළතුරක් මේකට ගන්න පුළුවන්. හැබැයි වියලි පළතුරු තමයි ගන්න ඕනේ. ඔන්න දැන් අපේ කේක් මිශ්‍රණය හරි අපි මේක අපි හදාගත්ත තැටියට දාගමු. කේක් මිශ්‍රණය තැටියට දාගත්තට පස්සේ මිශ්‍රණය උඩින් මේ වගේ හැන්දෙන් හදාගන්න. එහෙම නැත්නම් ටිකක් තට්ටු කරලා මේක ගන්න. ඉතින් මට හිතුණා ටිකක් කජු මද ටිකකුත් මේක උඩින් ලස්සනට අලංකාර කරගත්තා නම් හොඳයි කියලා. ඉතින් කජු මද ඇත්තටම අනිවාර්යමත් නැහැ. ඉතින් ඔයාලා ළඟ තියෙනවා නම් විතරක් අරගන්න.
ඔන්න මම ලිපේ තියපු මේ භාජනය හොඳින් රත් වෙලා තියෙන්නේ. මම දැන් කේක් ට්‍රේ එක ඇතුලෙන් තියලා මේ විදිහට විනාඩි 45ක් විතර වහලා තියනවා. හැබැයි හොඳට මතක තියාගන්න අඩුම ගින්දරේ තමයි තියන්න ඕනේ. මේ විනාඩි 45කට පස්සේ මම ඇරලා බලනවා. ඉතින් හරියම සුවඳක් තමයි මේ කේක් එක පිච්චෙනකොට එන්නේ. ඉතින් පොඩ්ඩක් ටෙස්ට් කරලා බලන්න මේ වගේ ටූත් පික් එකක් දාලා අපේ කේක් එක ලස්සනට ඇවිදිලා තියෙන්නේ. මම ලිපෙන් බාලා පැය භාගයක් විතර නිවෙන්න තියාගන්නවා. නිවුණට පස්සේ ඔන්න මම කේක් එක තැටියෙන් එළියට ගත්තා. ඉතින් හරිම ලස්සනට ඇවිදිලා තියෙනවා. ඉතින් ඔයාලටත් හරිම ලේසියෙන් මේ වගේ කේක් එකක් ගෙදරදිම හදාගන්න පුළුවන්. ඔයාලා කැමති නම් මට ලයික් කරලා subscribe එහෙකුත් කරගෙන යන්න. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.